ඉතින් එමිරේට්ස් කැබින් ක්‍රූ කෙනෙක් වෙන්නේ කොහොමද? ඉතින් ඔයාලා ගොඩකට තියෙන ප්‍රශ්න තමයි ඒක. ඉතින් ළමයි මං අද ෂයින යන්න ඉන්නේ. ෆ්ලයිට් එකට රෙඩි වෙලා ඉන්නවා. ඉතින් මට දැන් තව වෙලා තියෙනවා. ඒක නිසා මං හිතුවා අද මේ ඔයාලා අහලා තියෙන ඔක්කොම ප්‍රශ්න වලට වීඩියෝ එකක් කරනවා කියලා. අනිවාර්යෙන්. මොකද ගොඩාක් අය මැසේජ් දාලා තිබ්බා. කමෙන්ට් දාලා තිබ්බ මං කමෙන්ට් ඔක්කොටම මට පේන හැම එකටම මට පෙනුනොත් මං ඒ අනිවාර්යෙන් හැම එකටම රිප්ලයි කරනවා. මැසේජ් නම් මට TikTok එකේ බලන්න හම්බෙන්නේ නැහැ. ඒත් ඔයාලා Instagram එකේ මැසේජ් දාලා තිබ්බ කට්ටිය ඔක්කොටම මම රිප්ලයි කරා. TikTok එකේ මැසේජ් මට බලන්න වෙන්නේ නැහැ ළමයි. මම එකක කවර් කරනවා. මට දෙක තුනක් බලන්න බෑ. ඒක නිසා ඔයාලට ගොඩාක්ම ඕනෙම ප්‍රශ්නයක් තියෙනවා මට Instagram එකේ මැසේජ් එකක් දාන්න. ඒ නැත්නම් TikTok එකේ කමෙන්ට් වලින් දාන්න. එතකොට මට ටගල් රිප්ලයි කරන්න පුළුවන්. එහෙම නැතත් හායි කියලා නිකන් ඉන්න එපා. එතකොට මට මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඔයාලට රිප්ලයි කරන්න බැරි වෙනවා වගේ ප්‍රශ්නෙට. ඉතින් අපි යමු ඔයාලගේ පළවෙනි ගොඩක්ම අහලා තියෙන ප්‍රශ්න වලට. පළවෙනියම අහලා තියෙන එමිරේට්ස් කැබින් ක්‍රූ කෙනෙක් වෙන්නේ කොහොමද කියලා, ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. අනික් එයාලයින් වල වගේම ඔයාලා යන්න ඕනේ වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එකට ගියාම මම ඔයාලට පෙන්නන්නම්. www.emiratesgroupcareers.com කියන වෙබ්සයිට් එකට ඔයාලා ගියාම ඔයාලට එනවා මෙන්න මේ වගේ එකක්. පේනවද දන්නේ? මේකේ පේනවද ඇප්ලයි කියලා එකක් තියෙනවා. එතනින් තමයි ඔයාලා ඇප්ලයි කරන්නේ. ඒක ඔබලා ඇප්ලයි කරාම මම ඇප්ලයි කරන කාලේ නම් මම මගේ CV එක දැම්මා. මම කවර් ලෙටර් එකක් දැම්මේ නෑ. ඒ කාලේ කියන්නේ මම ඇප්ලයි කරේ ගිය අවුරුද්දේ දෙසැම්බර්. ඒ කාලේ මම ඇප්ලයි කරනකොට මම දැම්ම කවර් ලෙටර් එකක්. එතකොට තව මගේ ෆුල් කැෂුවල් ෆොටෝ එකක්, ෆුල් අපර් බොඩි කැෂුවල් ෆොටෝ එකයි, ඊළඟට ෆුල් ෆෝමල් ෆොටෝ එකයි, හාෆ් ෆෝමල් ෆොටෝ එකයි දැම්මා. ඒ ටික මම පස්සේ වීඩියෝ එකකින් ඔයාලට පෙන්නන්නම්. මට අද ඔක්කොම මේ විනාඩි 10 ඇතුළත පෙන්නන්න අමාරුයි. ඉතින් එහෙම තමයි ඇප්ලයි කරන්න. ඒකේ ඔයාලා ඒකේ දීලා තියෙන ඩීටේල්ස් ටික ෆලෝ කරොත් ඔයාලට ලස්සනට ඔයාලගේ ඇප්ලිකේෂන් එක දාගන්න පුළුවන්. එහෙම තමයි ඇප්ලයි කරන්නේ. වෙන ෂෝට් ටර්ම් නැහැ ළමයි. මෙතන කවුරුත් ඇතුලෙන් ගන්න එහෙම දේවල් නැහැ. ඒක නිසා ෂෝට් දේවල් බලාපොරොත්තු වෙන්න එපා ජීවිතේ. අර තියෙන ප්‍රොසෙස් එක කරලා ඉන්ටර්විව් එක එතකොට ඔයාලට ඉන්විටේෂන් එකක් ලැබෙනවා. එතකොට ඔයාලා ඒ දවසට ගියාම තමයි තීරණය වෙන්නේ ඔයා සිලෙක්ට් වෙනවද නැද්ද කියන එක. ඒක තමයි මම දන්න එකම ක්‍රමය. ඊළඟට ඔයාලා අහලා තියෙනවා කොහොමද CV එක හදන්නේ කියන එක. හැමෝම දන්නවා එමිරේට්ස් CV ෆිල්ටර් කරනවා ATS කියලා මැෂින් එකකින්. එතකොට ඔයාලට ඔයාගේ CV එක රික්‍රූටර්ට අතට යන්න ඕන නම් ඔයා ATS ෆ්‍රෙන්ඩ් විදියට CV එක හදන්න ඕනේ. ATS ෆ්‍රෙන්ඩ් විදියට CV එක හදද්දී ඔයාට දැන් තේරෙන්නම නැත්තම් ඔයා Google එකට ගිහිල්ලා ගහන්න ATS friendly CV කියලා. එතකොට ඔයාලට කලර්ස් යූස් කරන්න පුළුවන්. රෙඩ් ක්‍රීම් කලර් එක මේ තියෙන ඇඳුමේ පාට මම යූස් කරා මගේ CV එකට. මේ පාටයි මෙන්න මේ පාට මම යූස් කරා. ඊට පස්සේ අකුරු නම් මම දැම්මේ black and white අකුරු. ඔක්කොම වෙන අකුරු වලට වෙන පාට මම යූස් කරේ නැහැ. ATS friendly ෆොන්ට්ස් තියෙනවා ළමයි. ඒක ඔයාලට බලන්න පුළුවන් Google එකේ ගැහුවම Google එකෙන් පෙන්නනවා ෆොන්ට්ස් මොනවද කියලා. මමත් ඒකේ තියෙන උඩම තියෙන ෆොන්ට් නේම් එකක් එහෙම යූස් කරේ. මම මගේ CV එක කාටවත් කියලා හදාගත්තේ නැහැ. මමම Word එකේ ඔය boxes ඒ තියෙන tools ඒවා අරගෙන මමම Word එකේ මගේ CV එක හදාගත්තේ. එතකොට තව ඔයාලා අහලා තියෙනවා හරි ඊළඟ ප්‍රශ්නේ තමයි මම O level fail මට ඒක තේරෙන්නේ නැහැ ළමයි. නෑ A level fail මේකේ ළමයි ඉල්ලන්නේ
මම එක හරියටම දන්නේ නැහැ. හැබැයි වෙබ්සයිට් එකේ ගහලා තියෙනවා එයාලා highest education එකට ඉල්ලන්නේ A level. ඒක fast failed කියන එක බලනවද කියලා මම දන්නේ නැහැ. මොකද ඒකේ හරියටම detail එකක් වෙබ්සයිට් එකේ නැහැ. මොකද මම HR එකේ වැඩ කරනවා නම් මට ඔයාලට කියන්න පුළුවන්. දැන් මම A level කරලා මගේ degree එක කරලා යුනිවර්සිටි එකෙන් ඉවර කරලා එහෙම තමයි මම apply කරේ. එතකොට මම දන්නේ A level fail වුණොත් මෙයාලා consider කරනවද කියලා. කොහොමත් ඔයාලා A level fail කියමු. ඒත් ඔයාලා ඩිප්ලෝමා එකක් හරි මොකක් හරි කරලා තියෙනවා නේ. ඒ කියන්නේ cabin crew ඩිප්ලෝමා වෙන්න ඕනේ නැහැ. මමත් මුකුත්ම cabin crew ගැන කරලා නැහැ. අඩු ගානේ මම බා එකකවත් වැඩ කරලා නැහැ ළමයි. මම cabin crew සම්බන්ධ කිසිම දෙයක් කරලා නැහැ. කිසිම දෙයක්. මම customer service කරලා තියෙනවා. මම clothing brand එකක වැඩ කරා. ඒකෙන් තමයි 1 year customer service ඉල්ලනවානේ මෙයාලා. එතකොට ඒවා දාන්න පුළුවන් ඔයාලට. ඒ අරෙන්න අර අපේ සර්විං එහෙම නැත්නම් ඔය කැබින් ක්‍රූලා කරන කිසිම දෙයක් මම කරලා තිබ්බේ නැහැ. මම මේක ඇප්ලයි කරද්දි. ඒක නිසා ඔයාලා බය වෙන්න එපා. ඔයාලට කැබින් ක්‍රූ පාඨමාලාවක්වත් ඒ ඩිප්ලෝමා එකක්වත් එහෙම කරන්න ඕනේ නැහැ. මේකට ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලා A level fail නම් කෝකටත් ඔයාලා ඩිප්ලෝමා එකක් කරලා තියාගන්න. අඩු ගන්න ඔයාලට කියන්න පුළුවන් මගේ highest education එක මගේ ඩිප්ලෝමා එක. ඩිප්ලෝමා එකක් කරන්න එච්චර කල්යන්නේ නැහැ ළමයි. මොනවා හරි ඔයාලට පුළුවන් bartender මොකක් හරි කරන්න. එහෙම නැත්නම් කොෆි සම්බන්ධව. එහෙම නැත්නම් වෙන මොකක් හරි ඔයාලා කැමති tourism හරි මොනවා හරි. එහෙම නැත්නම් ඔයාලා කැමති site එකකින් ඩිප්ලෝමා එකක් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ ඒකේ. මම කියන්නේ කෝකටත් දන්නේ නැහැනේ අපි මොකද්ද වෙන්නේ කියලා. ඊළඟට අක්කේ එමිරේට්ස් කටාර් ක්වොලිෆිකේෂන් ළමයි මම ශ්‍රී ලංකන් එයාලයින් ගැන දන්නේ නැහැ. මම කටාර් දන්නේ නැහැ. මම අනිත් කිසිම දෙයක් දන්නේ නැහැ. මම දන්නේ එමිරේට්ස් ගැන විතරයි. මොකද මට ඕනි උනේ එමිරේට්ස් යන්න. මට වෙන මොකටවත් යන්න ඕනි උන්නේ නැහැ. මට ඕනි උනේ මේක අඳින්න. එහෙමයි ඉන්නවා. මගේ යාළුවෙකුත් ඉන්නවා එහෙම. මට ඕනි මේක අඳින්න. මට ඕනේ රෙඩ් හැට් එක දාන්න නම් පොඩි කට්ටක් කන්න වෙනවා ඉතින්. එයා හෝස්ටස් කෙනෙක් වෙන්න කෝස් එකක් කරන්න ඕනේද? මම දැන් කිව්වා එහෙම කෝස් කරන්න ඕනේ නැහැ. තව මොනවද තියෙන්නේ? හැම එකම එක වගේ ළමයි ඔයාලා අහලා තියෙන. ඉන්ටර්වියු එක්ස්පීරියන්ස් එක ගැන කියන්න කියලා තියෙනවා. ළමයි ඒක ගොඩාක් දිග වීඩියෝ එකක් වෙනවා. මොකද මට මගේ ඩයරි එක ඕනේ ඒක ඔයාලට කියන්න ඕන නම් ඒක තමයි මම ඔක්කොම ලියලා තියෙන්නේ. මොකද දැන් ගොඩ දවසක් වෙනවා, ගොඩක් මාස ගාණක් වෙනවා මම මෙහෙ ඇවිල්ලා. ඉතින් මට හරියටම මතක නැහැ. මට ඔයාලට වීඩියෝ එකක් කරනවා නම් මට හරියටම ඩීටේල්ස් එක ඔයාලට දෙන්න ඕනේ. ඒක නිසා මම ඩයරි එක හොයාගෙන මම දවසක ඉන්ටර්වියු එක්ස්පීරියන්ස් එක ගැන වීඩියෝ එකක් කරන්න. තව අහලා තියෙනවා මගේ පිම්පල් මාක්ස් වගේක් තියෙනවා. ඔයාලා හිතුවද මට තියෙන්න නැතුව ඇති කියලා. දැන් නැහැ. ඒ වුණාට ඉස්සර මට ගොඩාක් ප්‍රශ්න තිබ්බා මගේ ස්කින් එක සම්බන්ධව. මම ඒ ස්කින් කන්සර්න්ස් ගැන ඔයාලට වෙනම වීඩියෝ එකක් කරන්නම්. හැබැයි මම කියනවා එමිරේට්ස්ලා ඔයාලගේ පර්සනැලිටි එක හොඳ නම් ඔයා හොඳ මානුස්සයෙක් නම් බය වෙන්න එපා. ඔයා සිලෙක්ට් වෙනවා. ඔයාගේ ස්කින් එකේ මොනව තිබ්බත් ඔයා සිලෙක්ට් වෙනවා. ඒක මම දැන් කියන්නේ ඒක නිසා try කරන්න. හැබැයි ළමයි height requirement එක පොඩ්ඩයි strict බලනවා. ඒක තමයි මෙහි strict ම බලන්නේ. ඒක අනිවාර්යෙන් 160ට තියෙන්න ඕනේ minimum. ඒ කියන්නේ 160ක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. 160ට වැඩියෙන් තිබ්බට කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ height එක අහලා තිනවා. ඒක 165යි. වීඩියෝ එක ඉවර වෙන්න එනවා ළමයි. මම බලන්නම් තව වීඩියෝ එකක් ගේන්න. මේක ඉවර වුණොත් ඉතුරු ප්‍රශ්න ටිකත් එක්ක. Bye.